කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් ඉදිරිපත් කරනු ලබන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ප්‍රවිෂ්ඨ වන විද්‍යාර්ථී ඔබ සැම උපකුලපති වශයෙන් ප්‍රථමයෙන් සාදරයෙන් පිළිගන්න කැමැති. කැලණිය විශ්වවිද්‍යාලය මේ වන විට වසර දශක 6කට වැඩි කාලයක් උපාධිධාරීන් බිහි කර ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තියෙනවා. එතුලින් බිහි වූ උපාධිධාරීන් ලංකාවේ සංවර්ධනයට ඍජුව හා වක්‍රව දායකත්වයක් ලබා දෙන ආකාරය හැමෝටම දැක ගන්න පුළුවන්. අප විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා අභ්‍යන්තර වශයෙන් හා බාහිර වශයෙන් සම්බන්ධ වී හැදෑරීමේ හැකියාවක් තිබෙනවා. ඒ අභ්‍යන්තර පාඨමාලා වලින්ද බාහිර පාඨමාලා වලින්ද බිහි වෙන උපාධිධාරීන් හැමෝගෙම අපි ඒ බලාපොරොත්තු වෙන්නේ අපේ උපාධි පාඨමාලාවල අරමුණ වන්නේ සමාජයේ පවතින අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වන ඥානය සහ හැකියාවන් ලබා දීමයි. ඒ ඥානය ඇසුරු කොට අවශ්‍ය මානසික මෙන්ම සදාචාරාත්මක පුහුණුවද ලබා දෙනවා. මේ සඳහා මානව ශාස්ත්‍ර පීඨය, සමාජ විද්‍යා පීඨය, වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය, විද්‍යා හා වෛද්‍ය පීඨ වලින් විෂයන් රාශියක් උපයුක්තව උපාධි පාඨමාලා හැදෑරීමට ඔබට අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම සම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රැකියා වෙළඳපොළ අරමුණු කරගත් පාඨමාලා ලෙස මේවා හඳුන්වා දෙන්නට පුළුවන්. නවීන ලෝකයේ සමග ගනුදෙනු කිරීමේ ඔබේ හැකියාව එමගින් નિરાයාසයෙන්ම උපනංවා ගත හැකි. විද්‍යුත් ක්‍රමවේද ඇසුරින් ලියාපදිංචි වීමද, දේශන හා සම්මන්ත්‍රණ වලට සහභාගී වීමද, අධ්‍යයන උපකාරක මාර්ගෝපදේශ ලබා ගැනීමද, විද්‍යුත් පුස්තකාල පහසුකම් ලබා දීමද, විභාග අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔබට ලැබෙන පහසුකම් මේ අතර පවතිනවා. උපාධිධාරියෙකුට අවශ්‍ය වන ආයතනික පුහුණුව අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු ඉංග්‍රීසි මෙන්ම තොරතුරු තාක්ෂණ විෂයන් නිසා රැකියා අභිවෘද්ධිය මෙන්ම රැකියා වෙළඳපොළටද ඔබට විවර වනු ඇත. බාහිර උපාධි පාඨමාලා සම්බන්ධව විවේචනාත්මක අදහස් ඉදිරිපත් වන මෙවන් යුගයක ඔබේ අනාගතයේ ජය ගැනීමට අවශ්‍ය පරිසරය අපි උදා කර තිබෙනවා. උපාධි අපේක්ෂකයෙකු වශයෙන් අප ආයතනයට බැඳෙන දා සිට උපාධිධාරියෙකු ලෙස සමාජයට මුදා හරින දවස දක්වා ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව හා නිර්වුල්ව කරගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් ලබා දෙනු ඇත. අපේ බලාපොරොත්තුව වන්නේ රටේ සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය උදෙසා වැඩ කළ හැකි උපාධිධාරියෙක් බිහි කිරීමටයි. ඔබ ඒකට දායකත්වය ලබා දෙන්න අපි ආරාධනා කරනවා.